සුබ දවසක් කියනවා ඔයාලා සියලු දෙනාටම. කවිස් ප්‍රොපර්ටි සේල් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවන සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලගේ අතේ තියෙන සුළු මුදලට ගන්න පුළුවන් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් නිවාස 8ක් පිළිබඳව තොරතුරු අරන් ආවා මේ වීඩියෝ එකෙන්. මෙතන තියෙනවා රුපියල් ලක්ෂ 7 ඉඳලා ඉහළට නිවාස. හැමෝටම මතක් කරනවා වීඩියෝ එක අවසානයේ තෙක්ම රැඳිලා ඉන්න කියලා. එතකොට ඔයාලට නිවාස ගැන පැහැදිලි විස්තර ටිකක් දැනගෙන ඔයාලට ගැලපෙන නිවස තෝරගන්න පුළුවන්. ඉතින් කවිස් ප්‍රොපර්ටි සේල් YouTube channel එක subscribe කරලා නැත්නම් වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් notification එකක් මගින්. ඉතින් ඔයාලට ගෙනාවු පළවෙනි නිවස තමයි මේක. මේ නිවස තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඉබ්බාගමුව ප්‍රදේශයේ. ඉබ්බාගමුව නගරයේ ආසන්නයෙන් තියෙන යකල්ලහන්දියෙන් මහමෙවුන අසපුවට යන මාර්ගයේ තමයි නිවස පිහිටලා තියෙන්නේ. එම මාර්ගයටම මුහුණලා. ඒ වගේම ඉබ්බාගමුව නගරයට තියෙනවා කිලෝමීටර් 7.5ක විතර දුරක්. නිවස ළඟ ඉඳලා ඉබ්බාගමුව නගරයට විනාඩි 10ක වගේ කාලයකින් ළඟා වෙන්න පුළුවන්. මේ නිවස පිහිටලා තියෙන පර්චස් 11ක ඉඩමක. ඒ වගේම නිවසේ ඕපන් වරන්ඩා එක සමග සාලයයි මුළුතැන්ගයයි නිදන කාමර දෙකයි පිටිතෙන් වෙනම ටොයිලට් එකකුයි තියෙනවා. ඒ වගේම ලින්ජලය සහ විදුලිය යන පහසුකම් වලින් සහිතයි. මුළු නිවසම සිවිලින් කරලා තියෙන්නේ. නිවස ඉදිරිපිට තියෙනවා බස් මාර්ගය. ඒ වගේම නිවසට තියෙන සින්නක්කර ඔප්පු. ඉතින් මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 45. මිල ගණන් ඔයාලට සාකච්ඡා කරගන්න පුළුවන්. ඉතින් නිවස මිල ගණන් වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 0.729.344.5. ඔයාලට ගෙනාපු දෙවනි නිවස. මේ නිවස තියෙන්නේ දකුණු පළාතට අයත් ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන බලපිටිය ප්‍රදේශයේ. බලපිටියෙන් මාදුව පාර තමයි නිවස පිහිටලා තියෙන්නේ. ගාලු පාරට මීටර් 100ක් විතර දුරකින්. ඒ වගේම මේ නිවස පිහිටලා තියෙන ඉඩ ප්‍රමාණය පර්චස් 17යි. නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළුතැන්ගයයි නිදන කාමර දෙකයි අඩක් නිම කළ නාන කාමරයකුයි. ඒ වගේම මේ ඉඩම පොල්ගස් 16ක් විතර තියෙනවා. ඉඩමට තියෙන්නේ සින්නක්කර ඔප්පු. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 35. කලින් මිල තිබ්බේ රුපියල් ලක්ෂ 50ට. ඉතින් හදිසි මුදල් අවශ්‍යතාවය නිසාම තමයි මේ නිවස රුපියල් ලක්ෂ 35ක් වැනි මුදලකට විකුණන්නේ. මිල ගණන් ඔයාලට සාකච්ඡා කරගන්න පුළුවන්. මිල ගණන් වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 0.70680.88.09. තුන්වෙනි නිවස විදිහට අපි ඔයාලට අරන් ආවේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් විකුණන්න තියෙන නිවසක්. මේ නිවස තියෙන්නේ මිනුවන්ගොඩ නගරයට කිලෝමීටර් 2ක් විතර දුරින් තියෙන නිල්පනාගොඩ ප්‍රදේශයේ. මිනුවන්ගොඩ බඩල්ගම සහ මිනුවන්ගොඩ මීගමුව යන බස් මාර්ග දෙකටම මීටර් 300ක් විතර දුරකින් තමයි නිවස පිහිටලා තියෙන්නේ. නිවස පිහිටි ඉඩ ප්‍රමාණය පර්චස් 7යි. ඒ වගේම නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළුතැන්ගයයි නිදන කාමර දෙකයි නාන කාමරයයි. වරණ්ඩාව සමගම වටතාප්ප සහ ගේට්ටු වලින් සහිතයි. ජල විදුලි පහසුකම් ඔක්කොම තියෙනවා. නිවසට තියෙන සින්නක්කර ඔප්පු. ඉතින් මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 32ක්. මිල ගණන් සාකච්ඡා කරගෙන ඔයාලට තව ටිකක් අඩු කරගන්නත් පුළුවන්. මිල ගණන් වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 0.711.371.65. හතරවෙනි නිවස. මේ නිවස තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පොල්ගහවෙල ප්‍රදේශයේ. පොල්ගහවෙලින් මහමෙවුන අසපුව මාර්ගයේ කිලෝමීටර් 1.5ක් විතර දුරකින් තමයි නිවස පිහිටලා තියෙන්නේ. පොල්ගහවෙල නගරේ ඉඳලා කිලෝමීටර් 5.5ක් විතර දුරයි. නිවස පිහිටලා තියෙන ඉඩ ප්‍රමාණය පර්චස් 20යි. නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළුතැන්ගයයි නිදන කාමර දෙකයි කෑම කාමරයයි පිටිතෙන් වෙනම ටොයිලට් එකකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. නිවසට තියෙන්නේ සින්නක්කර ඔප්පු. මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 15ක්. නිවස ගැන තවත් වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන් මෙන්න මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 0.77438.46.80.
පස්වෙනි නිවස විදියට අපි ඔයාලට අරන් ආවේ කොළඹ දිස්ත්‍රික්කයටත් පාදුක්ක නගරය ආසන්නයෙන් තියෙන මීප ප්‍රදේශයෙන් විකුණන්න තියෙන නිවස. ඉතින් නිවස ළඟ ඉඳලා මීපේ හන්දියට කිලෝමීටර් 3.5ක විතර දුරක් තියෙනවා. ඒ වගේම පාදුක්ක නගරයට කිලෝමීටර් 4.5ක විතර දුරක් තියෙනවා. පහත්ගම හන්දියට කිලෝමීටර් 6යි. නිවසට ආසන්නයෙන්ම තියෙන බස් මාර්ගය තමයි නම්බර 219 වේවැල්පනාව හංවැල්ල බස් මාර්ගය. එම බස් මාර්ගයට නිවස ළඟ ඉඳලා මීටර් 80ක විතර දුරක් තියෙනවා. ඒ වගේම නිවසට ප්‍රවේශ වීමට තියෙන්නේ අඩි 5ක විතර පළල් මාර්ගයක්. පර්චස් 35ක ඉඩමක් සමග තියෙන මේ නිවස සාලයයි මුළු තැන්ගියයි ඇතුළුව නිදන කාමර 3ක් සහ එක් නාන කාමරයකින් සමන්විතයි. ඒ වගේම මේ ඉඩමේ පොල් පේර අඹ රඹුටන් ආදී ගස් වර්ගත් වගා කරලා තියෙනවා. ඉතින් නිවසට තියෙන සින්නක්කර ඔප්පු ජල විදුලි පහසුකම් ඔක්කොම තියෙනවා. මේ නිවස මිල කියන්නේ රුපියල් ලක්ෂ 24ක්. මිල ගැන සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට. ඒ වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 0766යි 44යි 31යි 28. 6 වෙනි නිවස. ඉතින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගොඩක් අඩු මුදලට නිවසක් හොයනවා නම් ඔයාලට මේ නිවස ගොඩක්ම වටිනවා. මේ නිවස තියෙන්නේ පූගොඩ නගරයට කිලෝමීටර් 2ක් විතර දුරකින්. ඒ වගේම හංවැල්ල කිරිඳිවැල බස් මාර්ගයට කිලෝමීටරයක් විතර ඇතුළට වෙන්න තමයි නිවස පිහිටලා තියෙන්නේ. පර්චස් 8ක ඉඩමක් සමග තියෙන මේ නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළු තැන්ගියයි නිදන කාමර 2යි නාන කාමරයයි. ඉතින් ජල විදුලි පහසුකම් වලින් සහිතයි. ඒ වගේම නිවසට තියෙන සින්නක්කර ඔප්පු. මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 29ක්. මිල ගැන සාකච්ඡා කරගන්න පුළුවන් ඔයාලට මිල ගණන් වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 07.11.37.165. 7 වෙනි නිවස විදියට අපි ඔයාලට අරන් ආවේ බිබිල ප්‍රදේශයෙන් රුපියල් ලක්ෂ 7ක් වෙන සුළු මුදලකට ගන්න පුළුවන් නිවසක්. ඉතින් මේ නිවස අයිති වෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයට. බිබිල නගරේ ඉඳලා කිලෝමීටර් 3ක් විතර දුරින් තියෙන සිකුරලන්ද ප්‍රදේශයේ තමයි නිවස පිහිටලා තියෙන්නේ. නිවස ළඟ ඉඳලා බිබිල නගරයට විනාඩි 10ක වගේ කාලයකින් යන්න පුළුවන්. පර්චස් 20ක ඉඩමක් සමග තියෙන මේ නිවස ඇතුලේ තියෙනවා සාලයයි මුළු තැන්ගියයි නිදන කාමර 2කුයි. ජල විදුලි පහසුකම් වලින් සමන්විතයි. මේ නිවස ගැන ඔයාලට තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් මෙන්න මේ තියෙන දුරකථන අංකයට කතා කරලා 0770යි 636යි 947. 8 වෙනි නිවස. මේක තමයි අපි ඔයාලට අවසාන වශයෙන් ගෙනාපු නිවස. මේ නිවස අයිති වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට. නිවස තියෙන්නේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගය යනකොට අතරමඟදී හමු වෙන වේවැල්දෙනිය ප්‍රදේශයේ. වේවැල්දෙනිය මහාවිද්‍යාලයේ අසල ඉඳලා මීටර් 700ක විතර දුරකින් තමයි නිවස තියෙන්නේ. ඒ වගේම කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 1.5ක් විතර දුරයි. නම්බර 196 වේවැල්දෙනිය මීරිගම බස් මාර්ගයට මීටර් 500ක විතර දුරක් තියෙනවා. නිවසට ප්‍රවේශ වීමට තියෙන අඩි 15ක විතර පළල් මාර්ගයක්. ඒ වගේම නිවස පිහිටලා තියෙන ඉඩ ප්‍රමාණය පර්චස් 28යි. නිවස ඇතුළේ තියෙනවා සාලයයි මුළු තැන්ගියයි නිදන කාමර 3කුයි පිටින් වෙනම টয়ලට් එකකුයි. ජල විදුලි පහසුකම් වලින් සහිතයි. නිවසට තියෙන සින්නක්කර ඔප්පු. මේ නිවසේ වටිනාකම කියන්නේ රුපියල් ලක්ෂ 30ක්. මිල ගණන් සාකච්ඡා කරගෙන ඔයාලට තව ටිකක් අඩු කරගන්න පුළුවන්. මිල ගණන් වගේම නිවස ගැන තවත් වැඩි විස්තර දැනගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ තියෙන දුරකථන අංක දෙකෙන් එකකට කතා කරලා 077808066.4. එහෙම නැත්නම් 07146යි 0235. හොඳයි එහෙනම් වීඩියෝ එක මෙතනින් අවසන්. වීඩියෝ එකක් දාපු සැනින්ම ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න නම් කවිස් ප්‍රොපර්ටි සේල් YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක ඉක්මනින්ම මුණ ගැහෙමු. එතෙක් ඔයාලා ඔක්කොටම සුබ දවසක්.